මම අද අන්බොක්සින් කරන්න යන්නේ පවර් සප්ලයි එකක් ගත්තා සුගෝන් පවර් සප්ලයි එක මේක සුගෝන් 3005 PM කියන එක මේක ගත්ත ගාල්ල වැන්කොන් එකකින් අපි බලමු මේකේ මොනවද ඇතුලේ තියෙන්නේ කියලා ඒගොල්ලෝ හොඳට රැප් කරලා තියෙනවා අපි බලමු මේක ඇතුලේ කොහොමද තත්ත්වය කියලා ඒකේ යාළුවනේ තියෙනවා කෝඩ් එක ස්ක්‍රැච් කරන්න මම හිතන්නේ ඒක වෙබ්සයිට් එකේ ගහන්න ඕන දන්නේ scan the QR code කියලා තියෙනවා බලමු QR code එක ස්කෑන් කරලා මොකද තියෙන්නේ මේ පැත්තේ තියෙනවා ස්ක්‍රැච් කරන්න කෝඩ් එක මෙතනනේ ස්ක්‍රැච් කෝඩ් එකක් තියෙනවා QR කෝඩ් එක ස්කෑන් කරලා මම හිතන්නේ මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා මේ කෝඩ් එක ගහන්න වෙරිෆයි කරගන්න තියෙනවා ඇත්තේ මේක තමයි මේ මැනුවල් එක සුගෝන් 3005 PM පවර් සප්ලයි එකේ මේක ඇවිල්ලා භාෂා දෙකකින් තියෙනවා චීන භාෂාව අනිත් ඉංග්‍රීසි භාෂාව ඒ වගේ මේ පවර් සප්ලයි එකට
එනවා ඔරිජිනල් ක්‍රොකොඩයිල් ක්ලිප් එනවා සුපෝන් කියලා ගහලක් තියෙනවා ඒකේ. මේක තමයි මේකට එන ක්‍රොකොඩයිල් ක්ලිප්. ඊට පස්සේ පවර් කෝඩ් එක ඒ ටික තමයි තියෙන්නේ. මම Google එකේ සර්ච් කරනකොට මට හම්බෙච්ච ෆොටෝස් වල හැටියට මේ පවර් සප්ලයි එකේ ට්‍රාන්ස්ෆෝමර් එක සෙට් වෙන්නේ මෙතනට. මේකේ ටිකක් ලොකු ට්‍රාන්ස්ෆෝමර් එකක් තියෙනවා. ට්‍රාන්ස්ෆෝමර් එකක් තියෙන ඒ වගේම මේ පිටිපස්ස ඊට පස්සේ ඒක ඉස්සරහා සුබෝන් 3005 PM කියන පවර් සප්ලයි එක. මේක ඇවිල්ලා කිලෝ 4ක් විතර බරයි. මැෂින් එකක් තියෙනවා. අපි මේකේ performance කොහොමද කියලා ඉස්සරහට වීඩියෝ එකේ